ඔක්කොම පුතේ. ඔක්කොම පුතේ. ඔක්කොම රැස්වීමකට ගිහින් දන්නේ නේ. දැන් කොහෙද බං රැසි? ඡන්දේ ඉවරයි. ආයි රැස්වීම තියන්නේ ඊළඟ ඡන්දෙට. ඒක නම් ඇත්ත නන්දේ. මුන්ට මිනිස්සු මතක් වෙන්නේ ඡන්ද කාලේ විතරනේ. කාටද බුලුවේ කතා කරන්නේ? අත පරිස්සම් කරගනින්. අනික මං ඔබට කී සැරයක් කිව්වද? උකුන් අයියට മന്ത്രി හාමුදුරනේ කියපන්. අක්කට මැද. හරිනේ? හරි නන්දේ. මං ඔය නැති තැන බැන්නට ඉන්න තැන ගරු කරලා කතා කරන්න දන්නවා. කොහෙද බං මේගොල්ලෝ ගියේ? ඔක්කොම පුතේ. ඔක්කොම පුතේ. මේ පුංචි අම්මලානේ. ඔව්. ඒයි මෙන්න පුංචි අම්මා ඇවිල්ලා. සුවපත් වේවා. කොහොමද සුමුදු? හොඳින් ඉන්නවද? පුංචි අම්මේ. අනේ මගේ ඔක්කොම පුතේ. අපි නම් හිතුවේ මේ දාපාර උඹට ගෙදරටම වෙලා ඉන්න වෙයි කියලා උකුවෝ. නේ වෙලාවට දෙයියෝ බැලුවා. හරි අඬන්න දෙයක් නෑනේ පුංචි අම්මේ. දැන් මට මන්ත්‍රීකම ලැබුණානේ කොහොම හරි. මේ හොඳ වෙලාවට අරු මැරුණේ නේ. අරෝ කිව්වේ? අර වැඩිම මනාප ගත්තු එක ධනජේ. උගේ නහරයක් පොපුලල් නේද මලේ? සමුදු ඔහොමද ලොකයට කතා කරන්නේ? ඈ පුංචි අම්මේ. මූට හරියට කතා කරනවද කොන්නලා නෑනේ. කොල්ලෝ මං උඹට කී සැරයක් කිව්වද වැදගත් අයට වැදගත් විදිහට කතා කරන්න කියලා. മന്ത്രി හාමුදුරන්ට වැඳලා සමාව ගනි. ඉතින් මම මන්ත්‍රී හම්දුරන්ට මොකක් කියන්න ගියේ නෑනේ. මම බෑනේ මැරිච්ච කාටනේ. ඒක ජීවත් වෙලා හිටියනම් අපි කවදාවත් මෙහෙ එන්නේද? ඒකට කමන්නේ. වැඳලා සමාව ගනි. සුවපත්. දැන් ඕනේ නෑ. පුංචි අම්මේ. යම්කෝ ඇතුළට. එන්නකෝ. සුමුදු වරෙන් පුතේ. යා. මේකනේ පුංචි අම්මේ. අද කාලේ රස්සාවක් හොයනොය කියන එක පුංචි අම්මේ හරියට නිකන් මේ කලුණක හොයන්න වගේ වැඩක්. රැකියා විරහිත උපාධිධාරීන්ම කොච්චරක් කියලා ඉන්නවද? එහෙව් එකේ මං සුමුදුවට රස්සාවක් දුන්නොත් එහෙම ආසනේ උන් කෑ ගහයි ඔන්න මං ඥාය සංග්‍රහ කළයි කියලා. අනිත් එක පුංචි අම්මේ සුමුදුවට ඒ තරම් අධ්‍යාපන සුදුසුකමකුත් නැහනේ. කොහෙද ඉතින් මුං ඔය ඉස්කෝලේ යවන්න මුංගේ මහයුන්ට සල්ලි එවාගේ තිබුණ එකක් ඈ. ඒ වුණාට පුතේ ඔය ඕන තරම් ඉගෙන ගත්ත නැති කට්ටිය ඉන්නවයි කියන්නේ ඔය මැතිවරු ළඟ වැඩට. අනේ පුතේ බැරිද පුතේ මේක ඔය පුද්ගලික ලේකම් වගේ මොකක් හරි පොඩි රස්සාවකට දාලා දෙන්න. ඇහුන්නේ මං කිව්වේ පුද්ගලික ලේකම් වගේ පොඩි රස්සාවකට දාලා දෙන්න. ෂෝක් එකකට තියෙයි. අන්න පුංචි අම්මත් අදන්න ඉතින් මට කියලා අර මැරිච්ච ආච්චිව මතක් කරගන්න. සුමුදුවට පුළුවන් ද ඒ වගේ වගකීමක් දරන්න? පුද්ගලික ලේකම්කම කියන්නේ සුළුපටු තනතුරක්ද? අපෝ අවුලක් නෑ. ඒක මං කරලා දෙන්න. කරන්න ඕන මොනවද කියලා කිව්වොත් ඕන දෙයක් මං කරන්න. මස් කෑල්ලක් දාන්න. සුමුදු මගේ අකවුස්සන තුල හිටහන්. එහෙම නෙමෙයි පුංචි අම්මේ. මෙහෙම කරමු. සුමුදුම මෙහෙ නවත්තලා යන්න. ගෙදර ආරක්ෂාවටයි මාළිනීගේ තනියටත් එක හොඳයිනේ. මම පස්සේ මේට සුමුදුව හොඳ රස්සාවකට දාලා දෙන්නම්කෝ. හරි. මෙතන ලොකු අස්සන. ඔතන නෙමෙයි මෙතන සෝරි. දිගස්සන. මේකේ මෙතන කෙටි අස්සන. ආයිබෝවන් හලෝ.
රාජමන්ත්‍රී මම මේ ගජනායක කතා කරන්නේ. අම්මේ මං මේ දැන් ඔබතුමාව මතක් කර හිටියේ. ඇයි තමුසට වෙන වැඩක් නැද්ද මාව මතක් කර ඉන්නේ? නෑස මං අද උදේ වාහනේ එනකොට මන් දැක්ක කුණු ගොඩක් ළඟ ඌරෙක් ජරාව කකා ඉන්නවා. මට ඌව දැක්කම ඔබතුමාව මතක් වුණා. තමුසට මොකද ඕයි ඌරෙක් දැක්කම මාව මතක් වෙන්නේ? තමුස කියන්නේ මං ඌරෙක් වගේ ජරාව කනවා කියලාද? පිස්සුද සර්ට එහෙම කියනවාද? එහෙම එකට නෙමෙයි සර් ඌරු මස් වලට ආසයිනේ. පෝක් මට මතකයි සර් දවසක් පෝක් හරි ෂෝක් කියා අලි ඌරු මස් පිංගානක් කෑවා. ඔය දැන් වැඩ කරන නැති කතා නවත්ත ගන්නවා. තමුස දන්නවද දැන් මං කොහෙද ඉන්නේ කියලා? මන් දන්නේ නැහැ සර්. ඇත්තටම කොහෙද ඉන්නේ? සර් පිටරටද? පිටරට නෙවෙයි ඕයි. මම ඉන්නේ තමුසගේ ආසනේ. ආසනේ? වෙන්න බෑ. දැන් මං ඉන්නෙත් මගේ ආසනෙන් සර්. අනික මම වාඩිලාම ඉන්නේ. මේ සුමනසිරි මයි ළඟ ඉන්නේ. සුමනසිරි අපේ ඇමතුමාට ආයිබෝවන් හලෝ කියන්න. ආයිබෝවන් හලෝ good morning have a nice day. පණ්ඩිතයා නොවී කිව්ව දේ විතරක් කරපන්. ඇහුණා නේද සර්? සර් මට විහිළු කරනවද කොහෙද? අයිසේ ඔය මෝඩ කතා නවත්තනවා. මම දැන් ඉන්නේ තමුසගේ ඡන්දබල ප්‍රදේශයේ. අර පහුගිය ආණ්ඩුවේ මුල්ගල තියලා අපි විවෘත කරපු ඔර්ලෝසු කණුව ළඟ. අපට සිරි ඒ කියන්නේ මේ අපේ හන්දියේ අනේ සර් මේ කලින් දැනුම් දීමක් කළේ නැපාය සර්. එහෙම කළා නම් තොරණක් ගහලා ස්කූල් බෑන්ඩ් එකක් ගෙනල්ලා ප්‍රතිඥා ටිකක් පත්තු කරලා මල් මාලයක් දාලා පොඩි පිළිගැනීමක් සූදානම් කරන්න තිබුණානේ සර්. මේ මම ආවේ තමුසගේ පිළිගැනීම උත්සව බලාපොරොත්තු වෙන්නේ නෙවි. තමුසේ ළඟදී මේ ඔර්ලෝසු කණුවේ වෙලාව බැලුවද? වෙලාව? අනේ සර් මට වෙලාව බලන්නවත් වෙලාවක් නෑ සර්. ඒ තරමට වැඩ සර්. ඇයි සර්? මොකද වෙලා තියෙන්නේ? තමුසේ මගෙන් දහන්නේ මොකද වෙලා තියෙන්නේ කියලා. මේ ඔර්ලෝසුවේ හතර පැත්තේ තියෙන වෙලාවල් හතරක්. ඒකවත් හරි වෙලාව නෑ. මම දැන් ගමනක් යනවා. ඒ ගිහින් ආපහු එන්නේ මේ පාරේ. එනකොට මේ ඔර්ලෝසුවේ වෙලාව නිවැරදිව තියෙන්න ඕනේ. කටු හරියට කරකවෙන්න ඕන. මේ ඔර්ලෝසුවේ වෙලාව හරියට හදාගන්න බැරි වුණොත් මම තමුසේ ගැන ලොක්කට රිපෝට් කරනවා. ඔන්න මන් නොකිව්වයි කියන්න එපා. අනේ සර් අනේ ලොක්කට නම් සර් මේ සර් ඇයිස කොබලන් හලෝ මොහොතේ බබා ඇයිස මොකද වෙලා තියෙන්නේ? ඇමතිතුමාට තද වෙලා අපේ අන්තිය ඔර්ලෝසු කණුවේ වෙලාව වැඩ කරන්න හැල්ලු. ඇමතිතුමා මේ හැවිල්ලා තියෙන වෙලාව බලාගෙන යන්නද? අනේ මන් දන්නේ නැහැ බං මේ ඇමතිවරුන්ටත් තමන්ගේ අමාත්‍යාංශවල තියෙන වැරදි අඩපාඩු පේන්නේ නැහැ. අපේ ආසනේ වැරදි තමයි පේන්නේ. ලියන්නට කියනවා මොකෙක් හරි හොයලා ඔය ඔර්ලෝසු කණුවේ වෙලාව හදන්නයි කියලා. ඇමතිතුමා එන කලින් කටු කරගෙන ඕනේ. ඉක්මන් කරලා යනවා. අද මොන වැඩ තිබුණත් මේ වැඩේට ප්‍රමුඛ ස්ථානය දෙන්නයි කියනවා. ලියන්න එක තමුසෙත් යනවා. අනේ මන් දන්නේ ගජනායකයා ලොක්කට මං ගැන මොනවා කියයිද කියලා. ඔර්ලෝසුවේ වෙලාව බලන්න කලින් මගේ වෙලාව බලාගත්තා නම් හොඳයි වගේ. ෂේ අප්පුහාමි මල්ලි මල්ලි නෙමේ අපෝමේ අයියා පේන්නේ දුවට වඩා වැඩි මල් කියලා. කමක් නෑ බං. අප්පුහාමි මල්ලි අපි මන්ත්‍රීතුමාට කතර ගැහුවා කියලා අපිට හතර මහා නිදානේවත් හිතූ පැතූ සම්පත්වත් පහළ වෙන්නේ නෑ. ඒවා පහළ වෙන්නේ එතුමල්ලට. අන්නේ ටික තේරුම් අරගෙන හැමදාම උදේට මේදුවන් එන්නේ නැතුව සොයන් දකියාවක්වත් සොයන් කරන්න බලනවාකෝ. හොඳයි එහෙනම් ලීල් මහත්තයා මං ගිහිල්ලා එන්න. එන්න එපා. ගිහිල්ලා එහාට වෙලා ඉන්න. හොඳයි. අයින්වයන්කෝ ලියන මහත්තයා අලි කෙලියයි ඕයි. ඔය කෙලප දෙම් බං අපට මොකෝ අපේ අලිය විහිළු නෙමෙයි ලියන මහත්තයා. මන්ත්‍රීතුමා ඔන්න ඔහෙට වැදගත් රාජකාරියක් පැවරුවා. මට පැවරුවා නම් ඒක වැදගත් රාජකාරියක් වෙන්න බෑ මල්ලි. මේ ලියන මහත්තයා නිකම් පණ්ඩිතයා වෙන්නේ නැතුව කියන දේ අහනවද? මොකද සුමනේ රාජකාරිය? හන්දිය ඔර්ලෝසු කණුවේ වෙලාව වැරදිලු බං. ඉතින් ඕක අලුත් ආරංචියක්ද බං? ඕක විවෘත කළා මාසයක් යන කලින් ඕකේ වෙලාව වැරදියට දුවන්නේ. අනික මල්ලි ඕක මේ හන්දිය ලස්සන කරන්න හදපු එකක් මිසක් වෙලාව බලන්න හදපු මගුලක් නෙමෙයිනේ. එහෙම කියලා හරියන්නේ නෑ ඕයි. ඇමතිතුමා නියෝගයක් කරලා තියෙනවා එතුමා ආපහු වෙන්න කලින් ඔර්ලෝසුවේ කටු හරියට කැරකෙන්න ඕනේ කියලා. ඉතින් මන්ත්‍රීතුමා කිව්වා ලියන මහත්තයා ප්‍රමුඛ අපි සියලු දෙනාට ගිහිල්ලා ඒක හරි ගස්සන්න කියලා.
සිරියමේ සාරා මල්ලි මේක අපිට කීයක් හරි අනුමත වෙන වැඩක්ද? ඔව් වැඩේ හරි ගියොත් මොනවා හරි අනුමත වෙයි. එහෙනම් ඉතින් මොකද? යමල බලන්න. කන්නෙක් අරවලයි රට හාලේ බතට බොන්නේ බොරතියයි පෝරුවේ කළ පවට යන්නේ කවදාද මව්පියෝ දකින්නට කොල්ලෝ කන්නේ කර මොකෝ කොල්ලෝ මෙහෙ බල්ලු ඉන්නවද? ඉන්නවා? ඔව් පුදුමයිනේ. ඇයි අපිට කවදාවත් බුරණ සද්දයක්වත් ඇහිලා නැහැ. නේද පුතේ? ඇයි අහලා නැද්ද බුරණ බල්ලෝ හපා නොකයි කියන කතාව? මෙහෙ ඉන්න බුරන් නැති බල්ලෝ උන් හපා කයි. ඉන්ජෙක්ෂන් ගහලාද? මටද? උඹට නෙමෙයි බං බල්ලට. ඇයි උඹ ඉන්ජෙක්ෂන් ගහන්නද? මේ මගේ කවුසනතෝ ඵලයන් ගෑණියේ අන්ද මෙතන වැදගත් මිනිසුන්ට වැදගත් විදියට කතා කරන දන්නේ නැති කාලකන්ණි 70 මාස් කන බල්ලට වැඩිය කටු කන බල්ලනේ සැර. මේ ගෑණියේ බොේ බලු කතාව නතර කරගනි. එහෙම නැත්නම් මං එළියට ආවොත් බවුල වෙනලා යටිපතුල් වලට යනකම් උදළු ගන්නවා අන්න ඒක දැනගනි. පුළුවන් නම් එළියට වරෙන්කෝ. මහ ලොකු චන්දියා මාව උදළු ගහන්න. එළියට ආවොතින් උඹේ හතර හන්දි කඩන්නේ බෝච් කනනවා වගේ. බෝච්චි නෙමෙයි. මේවා හොඳ හෙරලි පොලොස්. අනේ පුතේ කාගට බල මහකාට. මොකද කිව්වේ? මහකාට කාගට කියලා කිව්වේ. ඇයි? ඔව් බල. මාව නරක ගෑණි කරගන්න එපා. සුමුදු මෙහෙම සුමුදු හරිම ලස්සනයි මිනිස්සුන්ට කතා කරන විදිය. මොකද මේ පාර යන ගෑනු එක පැටලෙන්නේ? ඒකි තමයි මට මාත් එක්ක පැටලෙන්න ආවේ. සුමුදු මෙන්න මේක හොඳට මතක තියාගන්න. මේ වටපිටාවේ ඉන්න ඔක්කොම අපේ ඡන්දදායකයෝ. ඒ මිනිසුන්ව අපි හොඳින් තියාගන්න ඕන. ඒ මිනිසුන්ගේ ඡන්දේ මනාපේ දෙකම නැති වුණොත් ඔය മന്ത്രി හාමුදුරුවන්ටත් වෙන්නේ ගෙදරට වෙලා වත් උදුරු ගගා ඉන්න තමයි. එතකොට මැඩම් කියන්නේ උන් කියන ඕනම් බලු කතාවක් අපි ඉවසගෙන ඉන්නවා. නැතුව. දැන් ඔය മന്ത്രി හාමුදුරුවන්ටත් ඔය මිනිස්සු මොන තරම් බලු කතා කියා බනිනවද? ඔය മന്ത്രി හාමුදුරුවෝ ගානක් නැතුව ඉන්නේ. එතකොට මැඩම් මේ മന്ത്രിකමත් දැන් බල්ලට ගිහිල්ලාද? මේ පණ්ඩිත කතා නවත්තලා අර ගෙයි පිටිපස්ස පැත්ත ගිහලා උදුළු ගන්නවා. යනවා. මේවට අපි බලු ගන්නට වැටෙනනේ. ඔව් මචං කජනෑකය නය වගේ මිනිහනේ. මිනිහ ලොක්කට මං ගැන මොනව කියයිද දන්නේ. ඒගොල්ලන්ට ඉතින් අපේ අගේ දැනෙන්ඩ අයවයක් හරි දෝෂාභියෝගයක් හරි එන්න ඕනේ. මගේ ආසනේ උරුසු කනුව විතරද මචං වැඩ නොකරන්නේ. අනිත් එකක් වැඩ කලේ කියලා මේ රටේ ඔක්කොම ඉන්නේ වෙලාවට වැඩ කරන්නේ හොඳ. පිස්සුනේ මචං. මං පස්සේ කෝල්ලයක් දෙන්නම් මචං. ලියන මහත්තයා කොහොමද උරුසු කනුවේ තත්ත්වේ? කිසි ප්‍රශ්නයක් නෑ සර්. ඒ කියන්නේ දැන් උරුසුවේ කටු කරගෙනවද? ඔව් සර්. දැන් කටු කරගෙනවා. ඒ කියන්නේ මැෂින් එකේ ලෙඩක් තිබිලා නෑ. මැෂින් එකේ ලෙඩක් නෙමෙයි. මැෂින් එකක් තිබිලත් නෑ. ඇහුන්නේ. ඔල්ලෝසේ මැසිම නෑ. එහෙනම් ඔය තමසේ දැන් කිව්වේ කටු කරගෙනවයි කියලා? ඔව් කටු කරගෙනවා. මැෂින් එක නැතුව කොහොමද ඔය කටු කරගන්නේ? මේකනේ සර්. තුන්වෙනි ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින රටක් හැටියට අපට තියෙන ලොකුම සම්පත තමයි ශ්‍රම සම්පත. සෙම සම්පතක් ඈ. ලෙඩක්නේ. සෙම නෙමෙයි සර්. ශ්‍රම මිනිස් ශ්‍රමය. ඉතිහාසෙද බලනකොට ඈත අතීතයේ සිට අපේ රටේ කෘෂිකර්මාන්තය දියුණුවනේ මැෂින් තිබිලාද? නෑනේ. මිනිස් ශ්‍රමයෙන්. අපේ ඕනවට වැඩි මැෂින් වලට යට නොවි මිනිස් ශ්‍රමයට මුල් තැන දෙන්න ඕනේ. ලියන්න මේ උඹේ ඔය දේශනේ නවත්තලා මට කියහන් ඔර්ලෝසුවේ කටු කරගන්නේ කොහොමද කියලා? මිනිස් ශ්‍රමයෙන්. ඒ කිව්වේ ඔර්ලෝසුවේ තියෙන කටු කීයද? 2යිනේ. පැය කට්ටයි විනාඩි කට්ටයි. ඇයි තප්පර කට හොරු ගෙනිල්ලද? ඒකත් එක 3යි. අන්නේ කටු තුන මිනිස් ශ්‍රමයෙන් කරගෙනවා. යකෝ මට පොඩි බෝම්බයක් නෑනේ මූට ගහන්න. ලියන්න මේ
කියන මකුලත් තේරෙන්න ගියහන්කෝ. කටුතුන කරකවන්න කොල්ල තුනෙත් දැම්මා. දැන් වැඩේ මරු එකට යනවා. ෂා මරුනේ යකෝ ඒ වැඩේ. ලියන මහත්තයා තමුසෙනම් දෙයියෙන් කෝයි. මේ බැලුවහම මේක රැකී රක්ෂා ප්‍රශ්නයටත් විසඳුමක් හැටියට ඉදිරිපත් කරන්න පුළුවන් ඕයි. දැන් බලනවා මේ රටේ හන්දියක් ගානි. ඔය තියෙන කැඩිච්ච ඔර්ලෝසු කණුවලට 4 දෙනා ගානේ සේවයට යෙදෙව්වොත් දහස් ගානකට රැකී රක්ෂා ජනිත වෙනවා. එක කනුවකට 4 දෙනෙක් නෙමෙයි සර්. 3 දෙනයි. මොකද ඔල්ලෝසුල කට 3යිනේ. කටු 3 තමයි ඕයි. ඇයි බට්ටා? කටු 3ට 3 දෙනයි බට්ට වනන්න 1යි 4යි. බට්ට අමුතුවෙන් වනන්න ඕනේ නෑ සර්. කට්ට කරගෙනකොට බට්ට වෙනනවා. බට්ට වෙනෙනවද? හැබැයි ලියන මහත්තයා බට්ට වෙනුනට කමන්නේ තමුසේ වෙනෙන්න එපා. හරිද? ඇමතිතුමා ඇවිල්ලා යනකම් වැඩේ හරියට කරෙන්න ඕනේ. හොඳමයි සර්. වැඩේ ඉවරුණයන් පස්සේ අපිටත් වැහෙන්න යමක් අනුමත වෙනවා නම් සිරියමේ සාරා. මේක තියාගන්නකො. වැඩේ ඉවරලා අනුමත වෙනවා. තැන්ක් යූ. හැබැයි වැඩේ ඉවර වෙලා. එහෙමයි. සුමනේ ඕස ලියන්නගේ මොලේ තමයි බම් මොලේ. ඒක නිසා මන් නිතරම කියන්නේ මිනිහා බිව්වට හොඳ මොලකාරයා කියලා. අර චූට්ට බොන එක තමයි වැරද්ද. චූට්ටක්? හොඳ චූට්ට. ඔය ලියන්න බොන්නේ චූට්ටද? ඒකනේ මේ සුමනේ. මම මේ ඇමතිතුමා එනකන් ඉවසිල්ලක් නැතුව ඉන්නේ. ඔර්ලෝසුවේ කටු කැරගෙනව පෙන්නන්න. ඒකනේ මේ බූරුවා තාම නෑනේ. කවුද මං බූරුවා? ඇමතිතුමාද? අනේ සමා වෙන්න සර්. මට ඉබේටම කියුණා. මං හිතලා කියපු දෙයක් නෙමෙයි. ඊට පස්සේ නම් මං කවදාවත් කියන්නේ කමන්නෑ කියහම්බා. මට කියවෙන්නේ නැති එකේ වෙන එකේ කියනවා ඇහෙනකොටත් ආසයි. ඇත්තටම සර් ආසද කවුරු හරි ඇමතුමාට බයිනවට ආසයිව අම්මපා කියහන්. ඇහුන්නේ සෝරි සර්. අම්මපා කියන්නේ? අම්මපා. ඉතින් සර්රුත් බනින්නකෝ. ෂෑ මං බනින්න එක හරි නෑ බං. එහෙනම් මං බයින්නද? බැනහන් ඔන්න පටන් ගන්නවා. ගජනායක බෝරුව ගජනායක පිංගුණ ගජනායක සූඩය ගජනායක තලපත ඌරා බල්ලා කොටියා චීටා කීටා පෙන්ඩා ඩයිනෝ සිරස ගජනායක බෝරුව. මල්ලිලා ගන්නවලා ලියන මාත්‍යා මේ වැඩ ඉවර වෙලාම ගත්තනම් නේද හොඳ? මේ වැඩ කවද්ද මල්ලි ඉවර වෙන්නේ? මේක ඉවරකට තව වැඩක්. ඒක ඉවරකට තවත් වැඩක්. වැඩ ඉවර කළ බොන්න හිටියොත් එම අරක්කු ටිකක් අඳු බී තමයි මැරෙන්න වෙන්නේ. දැන් ලියන මහත්තයා කියන්නේ ගන්නම කියලාද? ගන්නම කියලා කියන්නේ. ගන්නවා නම් ගන්න කියලා කිව්වේ. ගමුනේ. යා. යකෝ බූරුවෝ. එකපාර 3 දෙනා මෙන්න එපා. එතකොට කටු නවතිනවනේ. එක එක සැරේට එක එක වරෙල්ලා. ඉස්සෙල්ලා පෑ කට්ට වරෙන්. ඊළඟට විනාඩි කට්ට වරෙන්. අන්තිමට තප්පර කට්ට වරෙන්. උඹලා කරකෝපා. හැබැයි එක්කෙනෙක් ගිහලා එනකන් අනිත් එක්කෙනා එයා කට්ටත් කරගවන්න ඕනේ. හරිනේ? හරි ඔයා බඩු ටික ලෑස්ති කරන්නකෝ. ගජනායක මී හරක ගජනායක එල හරක ගජනායක ගොම් අලිය ගජනායක පූරු ගොන්න ගජනායක මී හරක ගජනායක ඔන්න එනවා. ගජනායක ඔන්න එනවා. ගජනායක නවතකනියකෝ. ඔන්න එනවා. අයිබෝ වේවා. කොහොමද රාජමන්ත්‍රී ඔර්ලෝසුවේ තත්ත්වය? සර් දන්නවනේ. සර් මට වැඩක් පැවරුවොත් මං ඒක කරන්න පුළුවන් අන්තිම ඉහළින්ම කරනවායි කියලා. සර් මට වැඩේ පවර්ලා පැය කීයද ගිහින් බලන්න ඔර්ලෝසුවේ කටු කැරකෙන ලස්සන. අර මොකදෝ යාර පෑ කටුව කරකවෙන්නේ අනික් කටුවලට වඩා වේගෙන්. ඇහුන්නේ පෑ කටුව කරගෙනවලු අනිත් කටුවලට වැඩිය වේගෙන්. වෙන්න බෑ. ඒ තප්පර කට්ටස. අර කොටට මහතර තියෙන්නේ ඒ තප්පර කට්ට. ඇත්තට එතකොට අර දිගට ගැටුවට තියෙන්නේ පෑ කට්ට වෙන්නේ නැහැ. මං හිතන්නේ අර ඵලයන් යන්න. රාජමන්ත්‍රී මාව අන්දන්න එපා.
මං අදම ගිහින් තමුසු ගැන ලොකු සර්ට කියනවා. තමුසුල කළ මේ වැඩවලින් සෞතු වෙන්නේ එතුමා. අනේ එතුමා සෞතු කරන්න නෙමෙයිස මං කියන දේ පොඩ්ඩක් අහන්න. සුවනේ මොකද බං උනේ මිනිස්සුමේ අවුලුනානේ. ඒක තමයි මාත් මේ බැලුවේ. කටු ටික ආගේට කැරකේ තිබුණා නේද සර්? ලියන්න අනුමත වුණාවත් මම බලලා එන්නද? බලලා වරේ. දෙන්නවද ඔකට? මන්ත්‍රීතුමා අයිබෝන්. ආයිබෝවන් සර්. අයිබෝන් 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 ආ